ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් ග්‍රහ ශක්ති YouTube නාලිකාව තුලින් මම ඔබට කතා කරන්න හිතුවා මේ එළඹෙන 2026 මැයි මාසය. ඔබ බලාපොරොත්තුවෙන් ඇති ඔබේ ලග්නවලට මේ මැයි මාසය තුලදී කොයි ආකාරයෙන් ප්‍රතිඵලන් ලැබෙයිද කියලා පොදුවේ ගත්තොත් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ මැයි මාසය තුලදී විශේෂ ග්‍රහමාරු පහක් සිද්ධ වෙනවා. බුධ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, රවි ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, සිකුරු ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, කුජ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. මේ ග්‍රහමාරු පහත් සැලකිල්ලට අරගෙන පොදුවේ ලග්න 12ට මැයි මාසය තුලදී කොයි ආකාරයෙන් ප්‍රතිඵල බල පැවැත්වෙනවද කියලා මම විග්‍රහ කරන්නම්. මිථුන ලග්නය. මිථුන ලග්නලාභී ඔබගේ මැයි මාසය ආරම්භ වෙනකොට ලග්නාධිපති බුධ 11 වන භාවයේ තමයි පවතින්නේ. මේ බුධ ග්‍රහමාරු දෙකක් සිද්ධ වෙනවා මැයි මාසය තුලදී. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන මැයි මාසයේ මුල සතිය ගත්තොත් මිථුන ලග්නලාභීන්ට වැඩි සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. අධ්‍යාපන ලබන දුවාදරුවන්ට ඒ වගේම ක්‍රීඩා කටයුතු වල නිරත වෙලා ඉන්න දුවාදරුවන්ට Tamanගේ මේ අධ්‍යාපන කටයුතු වල ජයග්‍රහණයන් භුක්ති විඳින්න පුළුවන් අවස්ථා මෙන්න මේ කාලය තුලදී පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම මැයි මාසයේ දෙවන සතිය ගත්තාම දෙවන සතියේ සාර්ථක භාවයන් පෙන්වුම් කරන්නේ ආර්ථිකයෙන් පැත්ත, ව්‍යාපාර කටයුතු, ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩිපුර යොමු වෙලා ඉන්න මිථුන ලග්නලාභීන්ට ඔවුන්ට එවැනි අවස්ථාවලට වැඩිපුර සම්බන්ධ වීමේ හැකියාවන් මෙන්න මේ මැයි මාසයේ දෙවන සතිය තුලදී බෙහෙවින්ම දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම මැයි මාසයේ තෙවන සතිය වඩාත් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. ආදායම් තත්වයන් ඉහළ දමා ගන්න, ඒ වගේම අලුතින් රැකියාවන් සඳහා යොමු වෙන්න මිථුන ලග්නලාභීන් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. මේ මැයි මාසයේ තෙවන සතිය ඉතාමත්ම සාර්ථකයි. ඒ වගේම ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ මැයි මාසයේ තෙවන සතිය අතිශය සාර්ථකයි. මැයි මාසයේ අවසාන සතිය ගොඩක් වෙලාවට Tamanගේ ආදායම් තත්වයන් වර්ධනය කරගන්න පුළුවන් හැකියාව, උදාහරණයක් වශයෙන් Taman නොහිතන අවස්ථාවන් වලදී මේ ධනය ලබා ගන්න පුළුවන් මාර්ගයන් විවර වීමක් පෙන්වුම් කරනවා.